ආයුබෝවන් මානව ඇස යනු ලෝකය දර්ශනය කරන ස්වභාව ධර්මයේ අතිශය සංකීර්ණ කාච පද්ධතියකි. ඇස ක්‍රියා කරන්නේ ආලෝකය දෘෂ්ටිවිතානය මතර නිවැරදිව නාභිගත කරන ප්‍රකාශ උපකරණයක් ලෙසයි. අපේ ඇසේ වැදගත්ම හැකියාව වන්නේ අවකාශ අනුවර්තනයයි. ප්‍රතියෝජක පේශි මගින් කාචයේ වක්‍රකාව වෙනස් කර අවශ්‍ය පරිදි නාභිදුර වෙනස් කිරීම මෙහිදී සිදුවේ. නමුත් මෙම ක්‍රියාවලියේ දෝෂ ඇතිවිය හැක. පළමු ප්‍රධාන දෝෂය අවිදුර දෘෂ්ටිකත්වය. එහෙම නැත්නම් මයෝපියායයි. මෙහිදී ඇහිගෙඩිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගු වීම හෝ කාච පද්ධතියේ අධික අபிසාරී බලය නිසා ආලෝකීය දෘෂ්ටිවිතානයට ඉදිරියෙන් නාභිගත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දුර ඇති වස්තුන් බොඳ වී පෙනේ. මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා අපි අවතල කාචයක් එහෙම නැත්නම් කොන්කේව් ලෙන්ස් භාවිතා කරමු. අවතල කාචයක් අපසාරී කාචයක් ලෙස ක්‍රියා කර ආලෝකයේ විහිදුවා හරින බැවින් ඇස් කාචයේ අධික බලය අඩු කරමින් නාභි ලක්ෂ්‍ය නිවැරදිව දෘෂ්ටිවිතානයේ මතට ගෙනෙයි. දෙවන ප්‍රධාන දෝෂය වන්නේ දුරදෘෂ්ටිකත්වය එහෙම නැත්නම් හයිපරෝපියායයි. මෙහිදී එහිගෙඩිය කෙටිවීම හෝ ඇස් කාචයේ අඩු අபிසාරී බලය නිසා ආලෝකයේ දෘෂ්ටිවිතානයට පිටුපසින් නාභිගත වීමට නැඹුරු වේ. මෙහිදී ළඟ ඇති වස්තුන් බොඳ වී පෙනේ. මේ නිවැරදි කිරීමට අපි උත්තල කාචයක් එල්ම නැත්නම් කොන්වෙක්ස් ලෙන්ස් භාවිතා කරමු. උත්තල කාචය අபிසාරී කාචයක් ලෙස ක්‍රියා කර ඇස් කාච පද්ධතියට ධන එහෙම නැත්නම් ධන බලයක් එක්කර නාභි ලක්ෂ්‍ය ඉදිරියට ගෙනෙයි. දෘෂ්ටි දෝෂ නිවැරදි කිරීමේ භෞතික විද්‍යාව රඳා පවතින්නේ කාච බලය නිවැරදිව එකතු කිරීම හෝ අඩු කිරීම මතයි. අවසාන වශයෙන් වයසට යාමේදී කාචයේ ප්‍රත්‍යස්තතාව අඩුවීම නිසා ඇතිවන වයස්ගත දෘෂ්ටිය සඳහාද ළඟ දැකීම සඳහා අමතර ධන බලයක් ලබා දීමට උත්තල කාච භාවිතා වේ. එසේම ඇසේ අසමාන වක්‍රතාවයක් ඇති විෂම දෘෂ්ටිකත්වය වැනි දෝෂ නිවැරදි කරන්නේ සිලින්ඩරාකාර කාච එහෙම නැත්නම් සිලින්ඩ්‍රිකල් ලෙන්ස් මගිනි.